හිතලා බලන්න එකම එක පුංචි ශාක සෛලයකින් එහෙම නැත්නම් ශාකයක පොඩි කෑල්ලකින් මුළු වනාන්තරයක්ම හදන්න පුළුවන් කිව්වොත් ඇත්තටම මේක විද්‍යා ප්‍රබන්ධයක් වගේ ඇහුණට ශාක පටකරෝපණය කියන පුදුම තාක්ෂණය නිසා මේක දැන් ඇත්තක් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම පුළුවන්ද මේ වගේ දෙයක් කරන්න? ශාකයක එකම එක පුංචි කොටසක් පාවිච්චි කරලා මුළු වනාන්තරයක්ම වගා කරන්න? අපි මේ කතාව ඉස්සරහට අරන් යද්දි මේ ප්‍රශ්නෙට උත්තරේ පැහැදිලිවම හම්බ වෙයි. හරි. එහෙනම් කොහොමද මේවට පුදුම දෙයක් වෙන්නේ? මේක පිටිපස්සේ තියෙන විද්‍යාව මොකක්ද? ඒ රහස තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි ශාක සෛලය ඇතුළෙමයි. අපි බලමු ඒ සැඟවුණු සැලැස්ම මොකක්ද කියලා. මේකට කියන විද්‍යාත්මක නම තමයි ටොටිපොටෙන්සි. එහෙම නැත්නම් සෛල ජනන විභවය. හරිම සරලයි. ඒ කියන්නේ ශාකයක තියෙන ඕනෑම සෛලයකට හරියටම කිව්වොත් සුදුසු පරිසරයක් ලැබුණොත් සම්පූර්ණ අලුත් ශාකයක් බවට පත් වෙන්න පුළුවන් කියන එක. මේක මෙහෙම හිතමුකෝ. හරියට හැම සෛලයක්ම මුළු ශාකයම ආයමත් හදන්න පුරුවන් මාස්ටර් කී එකක්. එහෙම නැත්නම් සම්පූර්ණ ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එකක් තියාගෙන ඉන්නවා වගේ. ඒ කියන්නේ ඒ එක පුංචි සෛලයක් ඇතුලේ මුළු ශාකයම නිර්මාණය කරන්න ඕන කරන හැම ජානමය තොරතුරක්ම ඒ බ්ලූ ප්‍රින්ට් එකම තියෙනවා. හරි. දැන් අපි දන්නවා සෛලවලට මේ වගේ සුපිරි බලයක් තියෙනවා කියලා. ඉතින් විද්‍යාඥයෝ කොහොමද මේ බලය පාවිච්චි කරලා විද්‍යාගාරයක් ඇතුලේ පැල හදන්නේ? අපි බලමු ඒ ක්‍රියාවලිය දිහා. මෙන්න මේක තමයි ලැමිනා ප්‍රවාහ කැබිනට්ටුව කියන්නේ. මේ වැඩේ සාර්ථක වෙන්න නම් එකම එක දෙයකින්වත් වරදින්න බෑ. ඒ තමයි පිරිසිදුකම. කිසිම බැක්ටීරියාවක්, දිලීරයක්, කිසිම දෙයක් ඇතුල් වෙන්න බෑ. සම්පූර්ණයෙන්ම ජීවාණුහරිත පරිසරයක් ඕනේ. අන්න ඒ වගේ සුපිරි පිරිසිදු තැනක් හදාගන්න තමයි මේ උපකරණය පාවිච්චි කරන්නේ. හරි, එහෙනම් බලමු මේක පියවරෙන් පියවර සිද්ධ වෙන විදිහ. මුලින්ම හොඳ නිරෝගී ශාකයකින් පූර්වකය කියලා හඳුන්වන පුඩි කෑල්ලක් පරිස්සමට කපා ගන්නවා. ඊළඟට ඒකේ මතු පිට තියෙන්න පුළුවන් ශුද්‍රජීවී නොකම නැති වෙන්න හොඳට ජීවාණුහරණය කරනවා. ඊට පස්සේ පෝෂක ද්‍රව්‍ය පිරුණු ජෙල් එකක් උඩ මේ ශාක කෑල්ල තියෙනවා. දැන් තමයි පුදුම දේ වෙන්නේ. පාලනය කරමු පරිසරයකදී මේ පුඩි කෑල්ල වර්ධනය වෙලා කලලයක් එහෙමත් නැත්නම් සෛල ගුලියක් හදනවා. සමහර වෙලාවට කෙලින්ම අලුත් දණුත් හැදෙනවා. අන්තිමට ඒ හැදුණු දඬු ටික අරගෙන මුල් හැදෙන්නම හදපු වෙනම මාධ්‍යයකට දානවා. මෙන්න බලන්නකෝ ප්‍රතිඵලය. අර අපි ගත්ත පුංචි ශාක කෑල්ල. දැන් ඒකෙන් අලුත් පැල හට ගන්න පටන් අරගෙන මේ පෝෂක ජෙල් එක උඩ පොඩි පැල ඇටි ඇවිල්ලා තියෙන හැටි ඇත්තටම පුදුමයි නේද? ඉතින් මේ පොඩි පැලයට දෙන කෑම එකත් සාමාන්‍ය එකක් නෙනේ. මේකට කියන්නේ ඉම්මස් මාධ්‍ය කියලා. හරියට බබෙක්ට දෙන පෝෂණීයම කෑම වේලක් වගේ. පැලයට වර්ධනය වෙන්න අවශ්‍ය හැමදේම පොඩිම පෝෂකයෙන් ඉඳන් ලොකුම පෝෂකයේ දක්වා ශක්තියට සීනි, විටමින් හැමදේම නියම ප්‍රමාණයට මිශ්‍ර කරලා තමයි මේ ජෙල් එක හදලා තියෙන්නේ. මෙන්න බලන්න දැන් සම්පූර්ණ පැලයක් මුල් තියෙනවා, පත්‍ර තියෙනවා. මේ ඔක්කොම හැදුනේ පරීක්ෂණ නලයක් ඇතුලේ. දැන් මේ පොඩි පැල ලෑස්ති විද්‍යාගාරයෙන් එළියට ඇවිත් ලොකු ලෝකෙට මුහුණ දෙන්න. ඉතින් විද්‍යාගාරයේ මේ පුංචි වීදුරු බෝතල් ඇතුලේ ඉපදුන පැල එතනින් එළියට ආවට පස්සේ මොකද වෙන්නේ? කොහොමද මේවා ඇත්ත ලෝකේ ලොකු භූමියක කොටසක් වෙන්නේ? අපි දැන් බලමු ඒ කතාව. මෙතන තමයි මේ තාක්ෂණයේ ඇත්තම බලය පේන්නේ. බලන්න. එකම එක පරීක්ෂණ නලයකින් පටන් අරන් එක වගේම නිරෝගී පැල දහස් ගාණක් සමහර විට ලක්ෂ ගාණක් දක්වා යන්න පුළුවන්. මේකේ තියෙන ගුණනේවීමේ වේගය අතිමහත්. ඉතින් මේකෙන් ඇති වැඩේ මොකද්ද? ඇයි මේක මෙච්චර වැදගත්? හේතු ගොඩක් තියෙනවා. හිතන්න හරිම දුර්ලභ නැත්නම් ඉහළම ගුණාත්මක භාවයක් තියෙන පැලයක් එකෙන් දහස් ගාණක් හදා ගන්න පුළුවන්. ලෙඩ රෝග නැති භෝග විශාල ප්‍රමාණයක් එකපාර හදන්න පුළුවන්. ඒ වගේම තමයි වඳ වෙලා යන ශාක විශේෂ ආරක්ෂා කරගන්නත් මේක නියම ක්‍රමයක්. හොඳම ගුණාංග තියෙන ශාක වේගයෙන් බෝ කරගන්නත් පුළුවන්. දැන් අපිට පුරුවාන්කම තියනවා ශාකයක් හරියට ෆොටෝකොපියක් ගන්නවා වගේ ඒ විදිහටම පිටපත් කරන්න. ඉතින් දැන් ලොකුම ප්‍රශ්නය මේ පුදුම බලය පාවිච්චි කරලා අපි ඊළඟට ආරක්ෂා කරන්න මේ ලෝකෙ පුරා ව්‍යාප්ත කරන්න තෝරගන්නේ මොන ශාකද? ඒ තීරණය මත තමයි මේ තාක්ෂණයේ මුළු අනාගතයම රඳාපවතින්නේ.